නිසා අපේ සමාජයේ නිවහල් මිනිහෙක් හදන්න. ඒ සඳහා මේ මාධ්‍ය ඇතුළත විශාල කාර්යභාරයක් තිබෙනවා. ඉස්සර මේ සඳහා මාටින් වික්‍රමසිංහ මහතාගේ පොතක්, සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යයක් මේවා තමයි නිම්වලලු පුළුල් කරන්න තිබෙන්නේ. ඒවා හරි අසීරුයි. හැබැයි අද එවනේ මාධ්‍ය කොච්චර තිබෙනවද? මේ මාධ්‍ය වලට විශාල කාර්යභාරයක් තිබෙනවා. හැබැයි අද මොකද්ද මේ මාධ්‍ය කොටකින් සිද්ධ වෙන්නේ? රෑ 7 ඉඳන් 9:00 වෙනකම්. පටන් ගන්නවා ටෙලි නාට්‍ය කුඩ. නේද? මම දැක්කා එක නාට්‍යයක් තියෙනවා මේ නැන්දම්මයි යේලි පුතයි. තා පුතාගේ යාළුවෝ ටිකක් එනවා හිටපු ගමන් එක්කෝ පුතාගේ නංගිලා ටිකක් එනවා. මැද සාලේ ඉන්නව රණ්ඩු වෙනවා. එක්කෝ ගිය සතිය මාලයක් නැති වෙලා කියලා රණ්ඩු වෙනවා. එහෙනම් ආය දවසක් සාරියක් මේව වුණා කියලා රණ්ඩු වෙනවා. ඉතින් සාරි මාරු කර කර රණ්ඩු වෙනවා සාලේ. මැද සාලේ. ඉතින් බලන අය හිතනවා අපේ ගෙදර වගේම තමයි ඒ ගෙදරත් රණ්ඩුවමයි කියලා. ඉතින් චින්තනයක්ද? තව නාට්‍යයක් තියෙනවා ඒ ගෑල්ලම පේන දවස් ඉඳන් නාට්‍ය අඬනවා. ඉතින් කට්ටිය කියන අපේ දෝනියෙන්ද වාගේමයි පව් අඬනවමයි වැඩි. ඉතින් නාට්‍යද? ඒක මොකද්ද මේ වෙලා තියෙන්නේ? කිසි රසඥතාවයක් නැති. කිසි මනස පුළුල් වීමක් නැති. ඔය ඉපදිනවා, ඔය මොනවාරි කරනවා, ඔය මැරෙනවා. මොන මිනිස්සු ටිකක්ද? චිත්‍රපට ශාලා කොච්චර වැහුණාද? මේ තිබුණේ කොච්චර කුරුල්ල තියෙනවද? මම ගියා මේ ළඟදී මාතර මොකද්ද? ෆිල්ම් ශාලාව බ්‍රෝඩ්වේ නේ බ්‍රෝඩ්වේ. ඒකට යනකොට මාතර බ්‍රෝඩ්වේ එක සුපර් මාකට් එකක් දාලා. මාතර බ්‍රෝඩ්වේ එක සුපර් මාකට්. අන්ඩර්පේ සිත්තම්පලන් හොයාගන්නත් නෑ. අන්ඩර්පේ නිව් විජේන්ද්‍රා ටියුෂන් ක්ලාස් එකක් දාලා. නමුත් ඒකම ඊගල් සිනමා හොයාගන්නත් නෑ. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් මිනිස්සුන්ගේ චින්තනයක් හදන්න කුඩා සිනමා ශාලා ව්‍යාප්ත වෙන්න ඕන කමක් නේ තියෙන්නේ. ඒකනේ වෙන්න ඕනේ. ඒව මුකුත් නෙන ඔක්කොම වෙහෙනවනේ. නාට්‍යයක් මේ නගරයකට එනවා යනකොට ගමකට නාට්‍යයක් කරනවා. නාට්‍යයක් බලන්න තියෙනවා. රසඥතාවයක් තිබෙනවා. මිනිස් මනස පුළු මුකුත් නැහැ. ඔහේ වකුටු වෙච්ච જાතියක් හදනවා. ඉතින් මෙහෙම රටක් වැඩක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ නිවහල් මිනිහෙක් හදන්නේ. ඒ සඳහා යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මේක තමයි මේ රටේ මේ ඇති වී තිබෙන අර්බුදයට තියෙන උත්තරේ. පාලනයේ ජනතාවාදී පාලනයක් කරන්න. 2 උසස් මානව සම්පතක් හදන්න. 3 කාර්මිකකරණය නවීකරණ රටක් හදන්න. 4 සාධාරණ සමාජයක් හදන්න. 5 නිවහල් මිනිහෙක් හදන්න. මෙවැනි සමාජයක් නෙවෙයිද හොඳ? මට කියන ඉස්සලා හොඳද නරකද මේක? කරන්න පුළුවන් ද බැරිද කියන එක. පස්සේ බලමු හොඳද නරකද? දැන් කට්ටිය හොඳද නරකද කියන කලින් හොඳයි තමයි ඒත් බෑනේ කියන එක නෙන්නේ. ඒ අර වකුටු වුණාම වෙන කේස් එක. අපි පුරුදු කරලා තියෙන්නේ එහෙමනේ. අපි වකුටු වෙච්ච ඉතින් අපිට එහෙම නැහැ. අපිට හිතෙන්නම වැඩේ හොඳයි බෑනේ. දැන් ඉස්සෙල්ලාම අපි බේර ගන්න ඕන හොඳද නරකද? හොඳයිනේ. ඉස්සෙල්ලා අපි තෝරන හොඳයි. හොඳයි නම් මොකද කරන්නේ? කරන්න ඕන. ඒ එහෙමනේ තීරණ ගන්න ඕන. හැබැයි අපි කියන හොඳයි හැබැයි බෑනේ. හොඳයි කියන එකටත් වඩා වරින් කියන්නේ බෑනේ කියන එක. හරිද? එහෙම නෙවෙයි. මේක කරන්න පුළුවන්. මේක මේ රට මේට වඩා වෙන තැනකට ගෙනියන්න පුළුවන්.